දැන් අද අපි කොහෙද යන්නේ තමොත්? අපි පයිනියර් විලේජ් එකට යනවා. හරි. පයිනි විලේජ් එක කියන්නේ මොකද්ද? In about 10 kilometres at the roundabout, take the third exit onto Wilberforce Road. ඒක ඇතුලේ තියෙන සර්කාරික ඉස්කෝල ෆාම් එකක් තියෙනවා. තව ඔයාලට ඕනනම් ෆාම් එකේ සතුට කවන්නත් දැන් ඔයා එක දන්නවා ඉස්කෝලෙන් එක්කන් ගියානේ. ඒකින්ද තමොත් දන්නවා මේ පයිනි විලේජ් එක මොකද්ද කියලා. අපි කීකනේ අපි දන්නේ නැහැ. ඉතින් අද තමොත් කියන විදිහට තමයි අපි යන්නේ. හරි? තමොනක් තියෙන්නේ එතන. ඒ කියන්නේ ඒක ඕස්ට්‍රේලියාවේ පරණ ඒ කාලේ දැන් අවුරුදු ගානකට කලින් ඕස්ට්‍රේලියාවල ඒ ගම්මාන තිබ්බේ කොහොමද කියලා පේන විදිහට තමයි ඒක හදලා තියෙන්නේ නේද? එහෙම එකක් නේද? රයිට්. තව මොනවද තියෙන්නේ එතන? ඇක්ටිවිටීස් මොනවා හරි තියෙනවද? පොඩි අයට කරන්න දේවල් ළමයින්ට. අයවක්ව චීස් හරි බටර් හරි හැදුවා කියලා. බටර් හදන්න තියෙනවා. තව let's do all those things. හරි අපි ගිහිල්ලා බලමු දැන් ඔය තමොත් කියපු ඒවට අමතරව තව මොනවද තියෙන්නේ. එහෙම කියලා ගිහිල්ලා බලමු නේ. ඔන්න එහෙනම් අපි යනවා පයිනියර් විලේජ් එකට. මේ ගම්මානය පිහිටලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ඉඳලා. ඒ කියන්නේ සිටි එකේ ඉඳලා පැයක විතර දුරින්. සිටි එකේ ඉඳලා පැයක විතර දුර යනකොට ඒ කියන්නේ කිලෝමීටර 50ක් 60ක් වගේ දුර යද්දී අපිට විවිධ වගාවන් ගොවිපළවල් දකින්න පුළුවන්. ඉතින් මේ අපි යන්නේ අන්න ඒ වගේ ගොවිපළවල් තියෙන පැත්තක. ඔගොල්ලෝ දන්නවද මේ හරියේ මේ පාර දෙපැත්තෙම වගා කරලා තියෙන මොනවද කියලා? ඔයගලන්ට හිතා ගන්න පුළුවන් වේද දන්නේ නැහැ. මේ වවලා තියෙන්නේ තනකොළ. දැන් ඔයගොල්ලෝ කල්පනා කරනවා ඇති මොකටද තනකොළ වගා කරන්න කියලා. ඇත්තටම මේ තනකොළ වගා කරන්නේ ක්‍රීඩාංගන සඳහා. එහෙම නැත්නම් ක්‍රීඩා පිටි සකස් කිරීම සඳහා තමයි මේ තනකොළ වගා කිරීම සිද්ධ කරන්නේ. ඕස්ට්‍රේලියාවේ මේ වගේ අක්කර ගානක් මේ යායට හැදෙන මේ තනකොළ වලට ලෝකේ ඉතා හොඳ ඉල්ලුමක් තියෙනවා. නියඟයට ඔරොත්තු දීමේ හැකියාව සහ අධික භාවිතයට ඔරොත්තු දීමේ සුවිශේෂී හැකියාව හින්දා ලෝකේ බොහෝ රටවල ඕස්ට්‍රේලියානු තනකොළ තමන්ගේ ක්‍රීඩා පිට්ටනි සඳහා යොදා ගන්නවා. විශේෂයෙන්ම ගොල්ෆ්, ඒ වගේම ක්‍රිකට්, පාපන්දු ක්‍රීඩා පිටි සඳහා ඕස්ට්‍රේලියානු තනකොළ යොදා ගැනීම සිද්ධ කරනවා. ඉතින් මේ තනකොළවල තියෙන විශේෂත්වය නිසාම තමයි මම මේ ගැන ඔයගලන්ට කිව්වේ. අපි මේ යන මාර්ගයේ දෙපස මේ විදිහට දිගටම තනකොළ වගා කරන භූමි අපිට දකින්නට ලැබුණා. මේ බලන්නකෝ මේ අක්කර ගානක් පේන මානය පුරාම මේ දිගටම තියෙන්නේ තනකොළ වගාව. ඉතින් අපි මේ තනකොළ වගා කරලා තියෙන භූමි පහු කරගෙන පයිනියර් විලේජ් එකට ආවා. ඔස්ට්‍රේලියාවේ මුල් කාලේ පදිංචි වෙච්ච පදිංචිකරුවන්ගේ ජීවන රටාව සහ ඉතිහාසය පෙන්වන ගම්මානයක් තමයි මේ. මේ ගම්මානය බලන්න වැඩිහිටියෙක් ඩොලර් 10ක පුංචි ළමයෙක් ඩොලර් 5ක ටිකට් පතක් මිලදී ගන්න ඕනේ. ප්‍රවේශපත්‍රය මිලදී ගත්තම එතනින් අපිට මේ ගම්මානේ මැප් එකක් සහ එදා දවසේ සිද්ධ වෙන විශේෂ වැඩ ගැන විස්තරයක් දෙනවා. ඉතින් අපිට පුළුවන් ඒක අනුව මේ ගම්මානේ බලන්න යන්න. 1800 අගභාගයේ සහ 1900 මුල් භාගයේ ඉදිකරපු නිවාස, සාප්පු, පල්ලි, ඒ වගේම තැපැල් කන්තෝරු වගේ දේවල් මෙම භූමියේ සංරක්ෂණය කරලා තියෙනවා. මේ තියෙන්නේ තැපැල් කන්තෝරුව පිටුපසම පිහිටලා තියෙන තැපැල් මහත්තයා ජීවත් වෙච්ච කොටස. ඉතින්
තමන්ගේ නිවසේම තමයි තැපැල් කන්තෝරුව පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ තැපැල් මහත්තයාගේ නිවසේම තමයි මේ තැපැල් කන්තෝරුව පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒක ඒ විදිහටම තාම දකින්න පුළුවන්. මේ තියෙන්නේ පැරණි සාප්පුවක්. ඒක ඇතුලේ ඉතින් එක එක විදිහේ බඩු භාණ්ඩ අපිට දැක ගන්න පුළුවන්. ඒවත් මිලදී ගන්නත් ඕන නම් අපිට පුළුවන්. හැබැයි හැම බඩුවම මිලදී ගන්න බෑ. මිලදී ගන්න පුළුවන් බඩුව වෙනම ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් ඔය වගේ මේ වගේ ගම්මානයක සාමාන්‍යයෙන් දකින්න ලැබෙන විවිධ සාප්පු ඒ වගේම රෝහල් බැංකු වගේ ගොඩාක් දේවල් මේ භූමිය පුරා ප්‍රතිනිර්මාණය කරලා ලස්සනට පවත්වගෙන යනවා. මේ තියෙන්නේ ගමේ බාබර් සාප්පුව. බලන්නකෝ ඒ කාලේ කොණ්ඩේ කපන්න පාවිච්චි කරලා තියෙන බඩු මොනවද කියලා. අපිට හම්බ වුණා නලලිඳක්. මේගොල්ලන්ට නම් ඉතින් මේ නලලිඳේ වතුර ගන්නවා කියන එක හරිම විනෝදයක්. ලංකාවේ මේ වගේ නලලින් වලින් වතුර ගන්න තැන් තාම කොච්චර තියෙනවද? සාමාන්‍යයෙන් නිමාඩු දවස්වල තමයි මෙතන වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. ඉතින් කවුරු හරි මෙතන බලන්න එනවා නම් මේගොල්ලන්ගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා මේක විවෘතව පවතිනවාද කියලා බලලා දැනගෙන එන එක තමයි හොඳ. කොහොමුණත් ඒ අතීතයේ අඳින පළඳින විදිහට ඇඳුම් ඇඳගත් පිරිසක් මේ භූමියේ රාජකාරී කරනවා. ඒ අය ස්විච්චාවෙන් තමයි මේවට සම්බන්ධ වෙන්නේ. මේ භූමියේ ගොඩනැගිලි 40කට අධික සංඛ්‍යාවක් පවතිනවා. විවිධ අවශ්‍යතාවයන් සඳහා භාවිතා කරන ගොඩනැගිලි මේ භූමිය පුරාම අපිට දකින්නට පුළුවන්. දුප්පත්, පොහොසත්, ප්‍රභූ ඒ වගේ විවිධ සමාජ මට්ටම්වල නිවාස සහ ගොඩනැගිලි අපිට මේ භූමියේදී දැක ගන්නට ලැබෙනවා. අපේ අය හරිම සන්තෝෂයෙන් මෙන්න මේ ට්‍රැක්ටරේ නැගලා යන්න හදන්නේ ෆාම් එකේ සත්තුන්ට කෑම දෙන්න. මෙයාලට අපි කැමති කෑම දෙන්න පුළුවන් කමක් නැහැ. අපි එතනට පුංචි මුදලක් ගෙවලා ඒගොල්ලන්ටම වෙන්වෙච්ච කෑම එතනින් මිලදී ගන්න ඕනේ.
ගොවිපරේ සත්තුන්ට කෑම කවලා අපි තව ටිකක් ඇවිද්දා මොනවද තියෙන්නේ කියලා බලන්න. ඔස්ට්‍රේලියන් පයිනියර් විලේජ් භූමිය ගත්තොත් ඒක ප්‍රමාණයෙන් අක්කර 28ක්. මෙතන බලන්න එන සංචාරකයෝ මෙන්න මේ පුංචි කෝච්චියේ යන්නත් ගොඩක් කැමති. ඩොලර් 5ක ටිකට් එකක් අරගෙන තමයි මේ කෝච්චියේ යන්න ඕනේ. ඇත්තටම අපි කලින් වතාවක මේ වගේ කෝච්චියක ගිහිල්ලා තිබිච්ච නිසා මේ වතාවේ නම් කෝච්චියේ යන්න හිතුවේ නැහැ. කෝච්චිය විතරක් නෙවෙයි මේ වගේ ට්‍රැක්ටරේ නැගලත් ගම්මානේ වටේටම යන්න පුළුවන්. මේවා ඉතින් හැමතැනම ලැබෙන අත්දැකීම් නෙමෙයිනේ. ඒ නිසා මෙතනට එන සංචාරකයෝ මේ වගේ අත්දැකීම් ලබා ගන්න ගොඩක් කැමතියි. එක්දහස් 800 ගණන්වල තියෙන මේ පෙනුම නිසා මේ ගොඩනැගිලි චිත්‍රපට පසුබිම් සඳහා බොහෝ අවස්ථාවල් වලදී යොදා ගන්නවා කියලත් දැනගන්න ලැබුණා. ඒ කාලේ ප්‍රසූතාගාරයක් සහ වෛද්‍ය පහසුකම් ලබා දීපු ස්ථානයක් තමයි මේ විදිහට මේ සකස් කරලා තියෙන්නේ. අතීතයේ පාවිච්චි කරපු විවිධ උපකරණ සහ යන්ත්‍ර සූත්‍ර හිමත් මේ ගොඩනැගිලි වල සංරක්ෂණය කරලා තියෙනවා. ඒ කාලේ පොලිසිය වැරදිකරුවන්ට දඬුවම් දෙන තැනක් ඒ වගේම බැංකුවක් එහෙමත් මේ භූමියේ ස්ථාපිත කරලා තියෙනවා. මේ ගම්මානයේ තියෙන මිචෙල් කොටේජ් කියන මේ ඉපැරණි නිවස 1890 දී ඉදි කරන ලද්දක්. මුලින් නෝත් රිච්මන්ඩ් ප්‍රදේශයේ පිහිටලා තිබිච්ච මේ නිවස ලී පතුරු යොදාගෙන නිර්මාණය කරපු සාම්ප්‍රදායික නිවසක්. පසුකාලීනව පයනියර් විලේජ් නිර්මාතෘ බිල් මැක්ලැක්ලන් විසින් 1970 දී
මේ නිවස එහි මුල් පිහිටි ස්ථානයෙන් ගලවාගෙනවිත් මෙම ස්ථානයේ නැවත ස්ථාපිත කරලා තියෙනවා. මේ ගම්මානය බලන්න එන සංචාරකින්ට පුළුවන් මීට වසර 100 ගානකට කලින් මේ වගේ ගම්මානවල සාමාන්‍යයෙන් සිද්ධ වෙච්ච වැඩ ගැන පුංචි අදහසක් ගන්න. ඔවුන් නාට්‍යානුසාරයෙන් ඒ වගේ සිදුවීම් රඟ දැක්වීමක් සිද්ධ කරනවා. ඉතින් පැය කීපයක් තිස්සෙම මේ ගම්මානේ ඇවිදලා අපි දැකපු දේවල් සාරාංශයක් විදිහට පුංචි වෙලාවක් ඇතුලේ ඔයගලන්ට මම අරගෙන ආවා. තවත් මේ වගේම විශේෂ තැනක විස්තරත් එක්ක නැවතත් ඔයගලම හමු වෙන්න. එහෙමනම් channel එක subscribe කරන්න අමතක කරන්න එපා.